මම ඇත්තටම කල්පනා කළේ මේ අවස්ථාවේදී කොළඹ තරුණ බෞද්ධ සංගමයත් එක්කලා එක්කහුව වෙලා අනුබද්ධ තරුණ සංගම්වලට කරන්න තියෙන කාර්යභාරය ගැන යම්කිසි සමාලෝචනයක් කළ යුතුයි කියලා. මොකද මම හිතන්නේ පහුගිය අවුරුදු කීපය ඇතුළතදී අවුරුදු 10 15 20 ඇතුළතදී අපි මේ සම්මන්ත්‍රණ තිබ්බා. අපි උගක් කතා කළා. හැබැයි මම හිතන්නේ අපිට ස්පර්ශ වෙන මේ ටැන්ජිබල් රිසල්ට් එකක් ගන්න තාම හැකියාව ලැබිලා නැහැ. මොකද අපි හැමදාම කතා කර කර ඉන්නවා මිසක් ඇත්තටම ප්‍රායෝගිකව හරියට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. මම හිතන්නේ ඒකට සමහර වෙලාවලට රටේ තිබිච්ච දේශපාලන ආර්ථික සමාජීය හා ආගමික වාතාවරණය යම්කිසි දුරකට බලපෑම වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ කොළඹ තරුණ බෞද්ධ සංගමයට වෙලා තියෙනවා රටේ ඉදිරි ගමන පිළිබඳ තීරණාත්මක වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න. මොකද අපි හැමදාම උත්සාහ කළේ පහුගිය අවුරුදු කීපය තුළදීම කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් විය යුතු කාර්යභාරය මොකක්ද කියන එක නිර්වචනය කරගන්න. අපෙන් ඇත්තටම විය යුතු කාර්යභාරය මොකක්ද කියන එක පිළිබඳව හරි අවබෝධය ලබාගෙන ඒ වෙනුවෙන් වැඩක් කරන්න. මොකද අපි පහුගිය කාලේ හැම වෙලේම මේ පිළිබඳව කතා කළා. මම හිතන්නේ පහුගිය අවුරුදු 2-3 ඇතුළතදීම අපි ඔබතුමන්ලා හම්බෙච්චාම මේ ගැන කතා කළා. නමුත් අපිට තීරණාත්මක වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න බැරුව ගියා. හැබැයි මම හිතනවා දැන් මේ කාලේ පහුවෙලා තියෙන්නේ කියලා. දැන් කොළඹ තරුණ බෞද්ධ සංගමයට වෙලා තියෙනවා තීරණාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ලංකාවේ තියෙන ප්‍රධාන සිවිල් ආයතනයේ හැටියට. මොකද මම හිතන විදිහට ලංකාවේ තියෙන ප්‍රධානම ශක්තිමත්ම සිවිල් ආයතනය මේ වෙනකොට කොළඹ තරුණ බෞද්ධ සංගමය. ත්‍රිවර්ණික මහත්මයා මේ අවුරුද්දේ අපේ ආදායම් අතිරික්තය excess of income over expenditure is over 50 million and the best year we have ever had. එතකොට මේ අවුරුද්දේ තමයි අපි විශාලම ආදායම් අතිරික්තය ලබා ගත්තේ කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන්. අපේ ආදායම් අතිරික්තය මේ අවුරුද්ද මිලියන 50යි. අපි මේ මිලියන 50 පාවිච්චි කරලා තමයි ඔබතුමන්ලාට උනත් මේ ශිෂ්‍යත්ව දෙන්න දරන මුල්ලේ දායකත්වයක් ගිය අවුරුද්දට වැඩි 150කින් අපි වැඩි කළේ මේ අවුරුද්දේ. මොකද අපි මේ ලබන ආදායම මේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ භෞතික සම්පත් දියුණු කරන්න විතරක් නෙමෙයි ආයෝජනය කරන්නේ. හැබැයි ලංකාවේ දේශපාලන ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් පුනරුදයක් ඇති කරන්නත් වියදම් කරනවා. අපේ ආන්දෝලනයේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මුළු වියදමෙන් මිලියන 100කට ආසන්න ගාණක් ලක්ෂ 1000ක් පමණ ගාණක් අවුරුද්දකට අපි වියදම් කරන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපනය ගොඩනගන්න. අපි මේ වෙනකොට රජයේ පාසල් 4ක් පවත්වාගෙන යනවා කොළඹ තරුණ බෞද්ධ සංගමයට අනුබද්ධිත පාසල් හැටියට. ශිෂ්‍යත්ව දෙනවා මං හිතන්නේ මහ පොළොවට පස්සේ වැඩිම ශිෂ්‍යත්ව දෙන්නේ අපි. ඒ වගේම දහම් පාසල් ගුරුවරුන් පුහුණු කිරීම වැඩසටහන අපි අම්පාරේ ආවා. අපි ඒ වගේ උගාක් රට හැමතැනම ගිහිල්ලා දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන් කරනවා. ඒ වැඩසටහන විතරක් අපි අවුරුද්දකට ලක්ෂ 250කට වැඩිය වියදම් කරනවා. ඒ වගේ ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඉතින් මේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මේ වගේ මුල්‍ය විදියට ශක්තිමත් ආයතනයක් බවට පත්කරනද මෑත කාලෙදී ලොකුම දායකත්වයේ කරපු මහත්මයා හැටියට මම ඇත්තටම කියන්න ඕනේ ප්‍රසන්න ගුණතිලක මහත්මයා. ඒ සම්බන්ධයෙන් ලොකු දායකත්වයක් කළා. ඒ කාලේ මොකද එක කාලයක් තිබුණා අපිට පඩි ගන්නත් සල්ලි නැතුව තිබිච්ච කාලයක් කොළඹ තරුණ බෞද්ධ සංගමය. හැබැයි අපි එතනින් හුඟක් ඉස්සරහට ඇවිල්ලා. හැබැයි දැන් අපේ කාර්යභාරය ඉවරයි. හැබැයි අපේ කාර්යභාරය සම්පූර්ණ නැහැ. කාර්යභාරය දැන් තමයි පටන් ගන්න වෙලා තියෙන්නේ. මොකද මම හිතන්නේ ඔබ තමුන්නාන්සලා සියලු දෙනාම එක වැදගත් දෙයක් 100ට ගන්න ඕන. මේ කොළඹ තරුණ බෞද්ධ සංගමය සහ අනිකුත් තරුණ බෞද්ධ සංගම් හැදුවේ මොකටද කියන එක පිළිබඳව දැඩි අවධානය යොමු කරලා පසු විමර්ශනයක් කරන්න ඕන. මොකද 1898 කොළඹ තරුණ බෞද්ධ සංගමය හැදුවේ අවුරුදු 126යි. ගිය අවුරුද්දේ අපේ 125 වෙනි සංවත්සරය තිබුණා. ඒක හින්දා අපිට මේ අනුබද්ධ තරුණ සමිති සම්මේලනය ගිය අවුරුද්දේ කරන්න බැරුව ගියා. එතකොට අවුරුද්දකට පස්සේ තමයි අපි මේ අවුරුද්දේ මේ සම්මේලනය කරන්නේ. එතකොට මේ පින්තූර දෙකේ ඉන්න මහත්තුරු දෙන්න මේක හදලා 1898 දී 1920 වෙනකොට දැන් හැදුවේ බෞද්ධ ධර්මය ප්‍රචලිත කරලා ඒ හරහා ඇත්තටම ලංකාවේ නිදහස් ව්‍යාපාරයට උර දෙන්න. මම හිතන්නේ සුද්දන්ගෙන් බේරෙන්න තමයි කොළඹ තරුණ බෞද්ධ සංගමය කියලා බෝඩ් එකක් ගහලා ඇතුලේ කතා කළේ කොහොමද රටට නිදහස ගන්න කියලා. ඊට පස්සේ 1920 වෙනකොට අවුරුදු 22කට පස්සේ තව ලොකු වැඩ දෙකකට අත ගහනවා කොළඹ තරුණ බෞද්ධ සංගමය. එකක් තමයි ලංකාවේ පළවෙනි සිවිල් සහ දේශපාලන ව්‍යාපාරය පටන් ගන්න එක. ඒක තමයි සිලෝන් නැෂනල් කොංග්‍රස් එක. ලංකා ජාතික සභාව කොළඹ තරුණ බෞද්ධ සංගමය පටන් ගත්තේ. ඒ එක්කලම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය හදනවා. එතකොට දැන් සමහර වෙලාවලට මාත් එක්ක කතා කරන අපේ සමහර කතෝලික පියතුමන්ලත් අහලා තියෙනවා මේ කොළඹ තරුණ බෞද්ධ සංගමය 1898 හදලා අවුරුදු 22කට පස්සේ ඩී.බී. ජයතිලක මහත්මයාම ගිහිල්ලා මොකටද සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය කියලා එකක් හැදුවේ. දෙකෙන්ම කරන්නේ එක වැඩේනේ අපේ ආම්දුරනේ කියලා. ඇයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කියලා ඒකට අනුබද්ධිත අපි තු බදුල්ල බෞද්ධ මහා සම්මේලනේ, කුරුණෑගල බෞද්ධ මහා සම්මේලනේ, ගම්පහ බෞද්ධ මහා සම්මේලනේ, රාගම් බෞද්ධ මහා සම්මේලනේ, කිරිබත්ජොල බෞද්ධ සම්මේලනේ, අම්පාර බෞද්ධ සම්මේලනේ කියලා සම්මේලන හදන්න තිබුණානේ. ඇයි එහෙම හැදුන්නේ නැත්තේ? ඒ ගැන හිතලා තියෙනවද? අපි ඒක උත්තරේ ගන්න. කොළඹ තරුණ බෞද්ධ සංගමය හදපු ලංකා ජාතික සභාව තමයි පස්සේ
ලංකාව කීප සැරයක් පාවිච්චි කරපු ප්‍රධාන දේශපාලන පක්ෂයක් බවට පත් වෙනවා. මොකද්ද? එක්සත් ජාතික පක්ෂය. සමහර වෙලාවල් වලට අපේ මේ වයවෘද්ධ ස්වාමීන් වහන්සේලා ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ කිව්වහම කියනවා මාත් එක්කත් කියලා දෙනවා. ඔතන ඉන්න UNP කාර්යය කියලා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කොළඹ තරුණ බෞද්ධ සංගමය UNP එකයි අතර ගනුදෙනුවක් තියෙනවා කියලා. නමුත් එහෙම කියනවා. මොකද කොළඹ තරුණ බෞද්ධ සංගමය ලංකාවේ දේශපාලනයට අති විශාල දායකත්වයක් කරපු ආයතනයක්. 1947 ලංකාවේ පළවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාව බිහි වෙනකොට සමාජිකයෝ 101 දෙනෙක් ඉන්නවා එතන. ඒකෙන් 22ක් හිටියේ කොළඹ තරුණ බෞද්ධ සංගමය. නිදහසට පස්සේ පත් වෙච්ච අගමැතිවරුන් 6 දෙනාගෙන් 5 දෙනෙක් ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය ඇර අනිත් 5 දෙනා දේශපාලනයට පිවිසුනේ රාජ්‍ය නායකත්වයට පිවිසුනේ කොළඹ තරුණ බෞද්ධ සංගමය. ඒ වගේ ලොකු දායකත්වයක් කරපු සංගමයක්. එතකොට කොළඹ තරුණ බෞද්ධ සංගමය හැදුවේ අන්න ඒකට. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය හැදුවේ මට තේරෙන විදියට ලංකාවේ ආගමික වැඩ කටයුතු ඉස්සරහට කරගෙන. හැබැයි කොළඹ තරුණ බෞද්ධ සංගමය හැදුවේ ආගමික වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යනවට වැඩිය ඒකත් කෑල්ලක් තමයි. නමුත් ඊට වැඩිය රටේ දේශපාලන ආර්ථික සහ සමාජීය වර්ධනය වෙනවා. අන්න ඒක අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ. එතකොට කොළඹ තරුණ බෞද්ධ සංගමයට අනුබද්ධ අනිත් තරුණ බෞද්ධ සංගම් ඒ කාලෙත් හැදුනේ මේ කොළඹ තරුණ බෞද්ධ සංගමේ අත ගහපු වැඩේට උර දෙන්න. ඒකට උර දෙන්න තමයි ඔබ තමුන්නාන්සේලාගේ ප්‍රදේශවල හිටපු ඒ කාලේ බෞද්ධයන්ට නායකත්වයක් දෙන්න පුළුවන් පිරිස එක්කහුව වෙලා කල්පනා කළේ ඒ කොළඹ තරුණ බෞද්ධ සංගමේ ලොකු වැඩක් පටන් අරන් තියෙනවා. අපිත් ඒකට එක්කහුව වෙන්න ඕන කියලා තමයි අනිත් තැන්වල කුරුණෑගල බදුල්ල ගම්පා අවුරුදු 100කට වැඩි පරණයි. ඒ වගේ තරුණ බෞද්ධ සංගම් හැදුනේ. ඉතින් එතකොට මං හිතන්නේ අපි තේරුම් ගන්නවා වගේම ඔබතුමාලාටත් යුතුකමක් තියෙනවා තේරුම් ගන්න. ඔබතුමාලාගේ සමිති හැදුවේ මොකටද කියලා. හැදුවේ දන්සල් දෙන්නවත් පිරිතක් කියන්නවත් අවුරුද්දකට සැරයක්. ඊට පස්සේ පෙරහැරක් කරගෙන යන්නවත් එහෙම නැත්නම් පන්සලක තියෙන හිටි පිළිමයක් හදන්නවත් සමාධි පිළිමයක් හදන්නවත් සැතපෙන පිළිමයක් හදන්න උදව් කරන්න නෙමෙයි. ඒකට නෙමෙයි තරුණ බෞද්ධ සංගම් හැදුවේ. ඊට වැඩිය ලොකු කාර්යභාරයක් ඉස්ස කරන්න හැදුවේ. හැබැයි ඒක අපිට කරන්න බැරුව ගියා. ඒකින්ද තමයි රට දිගින් දිගටම ප්‍රපාතයට වැටුනේ. මොකද අපේ ආම්දුරනේ ගිය සෙනසුරාදා මම සීගිරියේදී සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ආම්දුරු මුගුණේල අනුරුද්ධ ආම්දුරු පටන් ගත්තා ලෝක බෞද්ධ සංවිධානය කියලා One World One Buddha කියලා ඕගනයිසේෂන් එකක්, foreign organization. They had their inauguration in Sigiriya. So I was asked to come and speak on behalf of Sri Lanka. ඉතින් මම එතෙන්දි කතා කරලා කිව්වේ foreign delegates ලා හිටියා. විදේශ රටවල් වලින්, මෙක්සිකෝවෙන්, ඩොමිනිකන් රිපබ්ලික් වලින්, ඇමරිකාවෙන්, ඕස්ට්‍රේලියාවෙන්, තායිලන්තෙන්, තායිවානෙන්, චීනෙන්, ජපානෙන් ඒ වගේ විශාල රටවල් ප්‍රමාණයකින් ඇවිල්ලා හිටිය ආරාධිතෝ. මම ඒගොල්ලන් එක්කලා කිව්වේ ඒගොල්ලන් ලංකාවේ දවස් 4-5ක් ඉන්නකොට ඒගොල්ලන්ට හිතනවා ෂා මේක මාර රටක්. මේක හරි හොඳ රටක්. ලස්සනයි රට. හැබැයි මම ඒගොල්ලන්ගෙන් ඇහුවා ඕගොල්ලන් මොහොතකට හිතුවද මේ ලස්සන රට බංකොලොත් කියලා. මේ ලස්සන රටේ අති බහුතරයක් මිනිස්සුන්ට තුන් වේල කන්න නැහැ. අති බහුතරයක් තරුණ ජනතාවට ජීවත් වෙන්න ආදායමක් ලබා ගන්න පුළුවන් රසාවක් කරන්න විදියක් නැහැ. ස්වයං රැකියාවක් කරන්න විදියක් නැහැ. එහෙම පොඩ්ඩක් හිතුවද කියලා. ඒක දැනුණාද? නෑ ඒක දැනෙන්නේ නෑ. එතකොට මම කිව්වා ලෝකේ අනිත් රටවල් ලංකාව දිහා බලන් ඉන්නේ බෞද්ධ ධර්මයේ හින්දා අසමත් වෙච්ච රටක් ලංකාව. බෞද්ධ ධර්මයේ හින්දා ලංකාව අසමත් වුණා කියලා කියන්න තමයි අනිත් රටවල් බලන්නේ. හැබැයි ඒක නෙමෙයි උනේ. ලංකාව බෞද්ධ ධර්මයේ අසමත් කළා. Buddhism didn't fail Sri Lanka. Sri Lanka failed Buddhism. අන්න ඒකයි උනේ. ඇයි? අපි බෞද්ධ ධර්මයේ හරය හරියට තේරුම් ගත්තේ නැහැ. මොකද්ද මේකේ හරය කියලා? මොකද්ද මේකේ සමාජ පැතිකඩ කියලා? අපි හැම වෙලාවෙම උත්සාහ කළේ සීල ව්‍යාපාර කරන්න, චතුරාර්ය සත්‍යය ගැන කතා කරන්න, පටිච්චසමුප්පාදය ගැන කතා කරන්න, ආර්ය ශ්‍රාංගික මාර්ගය ගැන කතා කරන්න. මේ වගේ මේ ආධ්‍යාත්මික දේවල් ගැන කතා කර කර ඉන්න තමයි අපි පුරුදු වෙන්නේ. හැබැයි අපිට ඒිට යටින් තියෙන බෞද්ධ ධර්මයේ තියෙන ගැඹුරු අදහස් ටික සමාජය කොහොමද හැදෙන්නේ කියන එක පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව අපි හැමදාම ඉබාගාති ගියා. ඒක තමයි අපිට උනේ. මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේලාගෙන් එතෙන්දී ලොකු අඩුවක් වුණා. මොකද අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මම අපේ ස්වාමීන් වහන්සේත් එක්ක අද උදේ මේ ගැන කතා කළා. අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන දෙයක් තමයි බෞද්ධ ධර්මයේ තියෙන අත්විවරම තමයි රටේ දේශපාලනය කියන එක. ඒක කරුණා කරලා පැහැදිලිවම තේරුම් ගන්න ඕන දෙයක්. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ අග්‍රගන්නේ දේශපාලනඥයෙක්. සිදුවත් කුමාරයා ඉපදුනේ රටේ තිබිච්ච ප්‍රධානම දේශපාලන අවුලට. එයාට උගන්වුවේ, එයාව පුහුණු කළේ රටේ තියෙන ඉන්න ප්‍රධානම දේශපාලනඥයා වෙන්න. එතකොට එයාට හොඳ අවබෝධයක් තිබුණා තාත්තා කොහොමද රට පාලනය කරන්න කියලා. මොකද අවුරුදු 29ක් රජමාලිගාවේ හිටපු හින්දා. තාත්තට ලනු දෙන්නේ කවුද? තාත්තට හරි උපදෙස් දෙන්නේ කවුද? ඇමතිවරු කවුද කියන එක පිළිබඳව එයාට හොඳ අවබෝධයක් තිබුණා. ඒකෙන්ද තමයි බුදුහාමුදුරුවෝ බෞද්ධ ධර්මයේ ප්‍රචලිත කරන්න ඉස්සෙල්ලාම රජවරුන් අල්ලගත්තේ. සමාජයට ගිහිල්ලා බණ කියන්නේ නැතුව, ධර්මයේ දේශනා කරන්නේ නැතුව රටේ රජතුමන්ලා අල්ලගත්තේ ධර්මයේ දේශනා කරන්න ඒකින්දයි. ඒකින්ද තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා මිහින්තලේ ගල්තලාවට වෙලා ඉඳලා රජුරෝ වෙනකන් හිටියේ.
නැත්තම් ආපු වැඩේ කරන්න කියලා සමාජයට ගිහිල්ලා ධර්මයේ දේශනා කරන්න තිබුණානේ. එහෙම කළේ නැත්තේ මිහිඳු හාමුදුරුවෝ ගියේ බුදුහාමුදුරුවෝ ගිය පාරේ. ඉස්සෙල්ලා රජුරුවන් අල්ල ගන්න ඕනේ රට හරියට පාලනය කරව ගන්න ඕනේ. රට හරියට පාලනය කරන්නේ නැත්තම් කිසි දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. නිවන් දකින්න හම්බෙන්නේ නැහැ හරියට පාලනය වෙන්නේ නැති රටක. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. නිකන් බොරුවට අපි නිකන් කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. දන්සල් දීලා පන්සල් ගිහිල්ලා බෝධි පූජා දීලා හාමුදුරුවන්ට වැඳලා හාමුදුරුවන්ට දානි දුන්නයි කියලා නිවන් යන්න හම්බෙන්නේ නැහැ. රට හරියට පාලනය වෙන්නේ නැත්තම් මොකද රට හරියට පාලනය වෙන්නේ නැහැ කියන්නේ ආර්ථිකය හරියට දුවන්නේ නැහැ කියන්නේ. මිනිස්සු දුප්පත් නම් ඒ මිනිස්සුන්ට කවදාවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. එතකොට පළවෙනි දේ තමයි බෞද්ධ ධර්මයේ තියෙන ප්‍රධානම හරය අත්තිවාරම තමයි දේශපාලනය කියන්නේ. ඒකින්ද තමයි බුදුහාමුදුරුවෝ පුනා දේශනා කරලා තියෙන්නේ රටට හරි නායකයෝ පත් කරගන්න ඕනේ කියන්නේ. දක්ෂතම නායකයා සමාජයේ ඉන්න දක්ෂතම පුද්ගලයා. Most able person should be the leader of the country, not the most popular person. අපි මම අපේ හාමුදුරුවෝත් කිව්වා අපි මෙච්චර කාලයක් පත් කරගත්තේ ජනප්‍රියම පුද්ගලයා. ජනප්‍රියම නළුවට කියලා දක්ෂතම නළුවාගේ රංගපෑම් බලාපොරොත්තු වෙනවා. ඒක කරන්න බෑ. අපි බෞද්ධ සමාජය හැටියට මේක තේරුම් ගත්තේ නැහැ. අපි මේක ගැන කතා කරන්න කියන්නේ. ඒකින්ද තමයි වල්පොළ රාහුල හාමුදුරුවෝ අපේ හාමුදුරනේ භික්ෂුවගේ උරුමය මම ඇත්තට මේක කියන්න ඕනයි කියලා හිතුවේ. භික්ෂුවගේ උරුමය Heritage of the Monk කියන පොතේ අන්තිම පරිච්ඡේදයේ වල්පොළ රාහුල හාමුදුරුවෝ ලියන්නේ රටේ දේශපාලනය ගැන. රටේ දේශපාලනය ගැන ලියලා හාමුදුරුවෝ කියනවා භික්ෂුවගේ කාර්යභාරයත් රටේ දේශපාලන ගමනට හරි මාර්ගය පෙන්වන එක. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේලා දේශපාලන වේදිකාවේ ගිහිල්ලා පක්ෂ වෙනුවෙන් කතා කරන්න ඕනයි කියන එකවත් පාර්ලිමේන්තුවට යන්න ඕනයි කියන එකවත් නෙමෙයි. ඒකේ අදහස. හැබැයි රටේ දේශපාලන ගමන මොකක් වෙන්න ඕනේද කියන එක පිළිබඳව හරි නායකත්වයේ පිළිබඳව ජනතාව දැනුවත් කරන එක තමයි ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධාන කාර්යභාරය. ඔය කතාව කිව්වයි කියලා වල්පොළ රාහුල හාමුදුරන්ට කැලණියේදී ගැහුවා. ඒ කාලේ හිටපු කැලණිය ප්‍රදේශයේ හිටපු ප්‍රධාන දේශපාලනඥයෝ. හැබැයි ඒ පොත හරහා ස්වාමීන් වහන්සේලාට දුන්න උපදෙස් තමයි පන්සලේ බිත්ති හතරට කොටු වෙලා ඉන්න එපා. පන්සලේ ජොබ් එක පිළිම හදන එකවත් දන්සල් දෙන එකවත් පෙරහැරවල් කරන එකවත් නෙමෙයි. ජනතාවට ගිහිල්ලා කතා කරලා බෞද්ධ ධර්මයේ හරි ව්‍යුහය කියලා දෙන එක. කන්ස්ට්‍රක්ෂන් එක කියලා දෙන එක. පොලිටිකල් එන්වයරන්මන්ට් දේශපාලනය ආර්ථිකය සහ අධ්‍යාත්මික ගුණවගාව. එතකොට අපේ හාමුදුරනේ අපේ ස්වාමීන් වහන්සේලාටත් උනේ දැන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ලංකාවේ පාලනය කරනකොට බ්‍රිතාන්‍යයන්ට රට අල්ල ගන්න තිබිච්ච ප්‍රධානම බාධකය මොකද්ද? ස්වාමීන් වහන්සේලා. ස්වාමීන් වහන්සේලාගේ එකමුතුව තමයි රට අල්ලන්න තිබිච්ච ප්‍රධානම බාධකය. ඒකින්ද තමයි බ්‍රිතාන්‍යෝ ස්වාමීන් වහන්සේලාට සංඝරාජ පදවි දීලා ස්වාමීන් වහන්සේලා බෙදුවා. බෙදලා තමයි රට අල්ලගත්තේ. හැබැයි දැන් රට අල්ල ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ස්වාමීන් වහන්සේලා අල්ලගන්නේ. ඇත්තටම සමාහෙන්න ඕනේ එහෙම කිව්වට. නමුත් ලේසිම ක්‍රමය තමයි ස්වාමීන් වහන්සේලා අල්ලගන්නේ. මොකද ස්වාමීන් වහන්සේලාව සෑහෙන කාලයක් තිස්සේ අපි නොමගැරියා. නොමගැරියේ රාජ්‍ය අනුග්‍රහය යටතේ වාහල් කඩවල් හදන්න සල්ලි දුන්නා. පිළිම හදන්න සල්ලි දුන්නා. ආවාස ගෙවල් හදන්න සල්ලි දුන්නා. බණ මඩුවල් හදන්න සල්ලි දීලා හාමුදුරන්ගේ කට වහලා දැම්මා. ඊට පස්සේ හාමුදුරුවෝ මේක ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැයි කියන්නේ මිනිස්සුන්ට මේ පිළිබඳ අවබෝධයක් එන්නේ නැහැ. ඒ අනාවබෝධය හරහා තමයි අපි දිගින් දිගටම වැරදි ආර්ථික ප්‍රතිපත්ති වලට අත ඉස්සුවේ. වැරදි ආර්ථික ප්‍රතිපත්ති වලට අත ඉස්සුවා. මොකද බෞද්ධ ධර්මයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි බෞද්ධ ධර්මයේ වැඩිපුර බර නිදහස් ආර්ථික ප්‍රතිපත්ති වලට. බෞද්ධ ධර්මයේ වැඩි ෆේවරේෂන් එක තියෙන්නේ ඕපන් මාකට් ඉකොනොමි එකට. බුදුහාමුදුරුවෝ අනන සූත්‍රයේ, ආදිය සූත්‍රයේ, වඩ්ඩි සූත්‍රයේ, අන්ද සූත්‍රයේ, ඊට පස්සේ ව්‍යාග්ගපජ්ජ සූත්‍රයේ, සිංහාලෝවාද සූත්‍රයේ මේ සියලු දේශනාවල් වල වැඩිපුර බර දාලා කතා කරලා තියෙන නිදහස් ආර්ථික ප්‍රතිපත්ති වලට. ඒ කියන්නේ ජනතාවට සමාන ආර්ථික අවස්ථා ලබා දීමේ පිළිබඳව තියෙන වැදගත්කම. මිසක් ජනතාවට සහනාධාර දීලා ප්‍රතිඵලය සමාන කරන්න හදන එක නෙමෙයි. මොකද බෞද්ධ ධර්මය කියන්නේ මෙජොරිටි එක. ඒ කියන්නේ බහුතරයක් ජනතාව සුවපත් කරන්න හදපු උත්සාහය. ඒකින් තමයි බුදුහාමුදුරුවෝ බහුජන හිතාය බහුජන සුඛාය කියලා කිව්වේ. ඇයි බුදුහාමුදුරුවෝ බහුතරයක් ජනතාව වෙනුවෙන් කරන්න කිව්වේ? මොකද බුදුහාමුදුරුවෝ දැනගෙන හිටියා බහුතරයක් ජනතාව උඩට දාන්න බෑ. බහුතරයක් ජනතාව උඩට දැම්ම හැකි සියලු අය උඩට දාන්න බෑ. එහෙමනම් බහුතරයක් ජනතාව උඩට දාන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සැලසෙන්න ඕනේ. මේක ඉතා වැදගත් අපි තේරුම් ගැනීම. මොකද මේ රටේ අද තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි බෞද්ධ ජනතාව එන්න දුප්පත් වෙන එක. එන්න දුප්පත් වෙනවා බෞද්ධ ජනතාව. අපි ඒ පිළිබඳ කිසිම වචනයක්වත් කතා කරන්නේ නැහැ. කිසිම කෙනෙක් කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. බෞද්ධ ජනතාව එන්න දුප්පත් වෙනවා. අපි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හැටියට අපි මොනවද ඒ පිළිවෙලින් කරන්නේ? තරුණ බෞද්ධ සංගම හැටියට ඕගොල්ලෝ මොනවද කරන්නේ මේ පිළිබඳව? අපි මේ පිළිබඳව කතා කරනවද? අපි මේ පිළිබඳව කතා කරන්නේ නැහැ. අති බහුතරයක් තරුණ බෞද්ධ ළමයින්ට තමයි අතිවිශාල විදියට අසාධාරණයක් වෙන්නේ. මොකද මෙතන තියෙන ප්‍රශ්නේ බෞද්ධ ජනතාව බහුතර ජනතාවක් හැටියට වැරදි පාර නම් යන්නේ අනිත් ජනතාවට බෑ අපිව හරි පාරට දාන්න. මුස්ලිම් වේවා දෙමළ වේවා බර්ග වේවා ඒ ජනතාවට බෑ මේ බහුතරයක් ජනතාව වැරදි පාරේ යනකොට ඇදලා හරි පාරට දාන්න. එතකොට අපිට තමයි ඒකේ තියෙන ප්‍රධානම බලපෑම එල්ල වෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපි හරි පාරට වැටෙන්න. ඒ පිළිබඳව යම්කිසි කතිකාවක් ඇති කරගන්න ඕනේ.
එහෙම නැත්නම් මේ රට මෙතනින් ඉවරයි. බුද්ධ ශාසනයත් ඉවරයි, අපිත් ඉවරයි අතන. අපිට පුළුවන් වෙන්න ඕනේ බෞද්ධ ධර්මයේ නිසා සමත් වෙච්ච රටක් කියලා මේක ලෝකෙට ගෙනිහිලා තියන්න. මේක ලෝකේ බබලවන්න පුළුවන් රටක් කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. බෞද්ධ ධර්මයේ හරහා අපි මේකෙන් ගොඩ ආවයි කියන්නේ. එහෙම නැත්නම් ලෝකෙ ඊට පස්සේ කියනවා මෙන්න බෞද්ධ ධර්මයේ හින්දා අසමත් වෙච්ච රට කියලා. ඇයි? අපි මේක හරියට තේරුම් ගත්තේ නැති. අපි මේක හරියට තේරුම් ගත්තා. ඉතින් මේ පිළිබඳව අපි දැඩි විදියට අවධානය යොමු කරන්න ඕනේ. අපි මේක පිළිබඳව ස්වාමින් වහන්සේලාත් එක්ක කතා කරන්න ඕනේ. දැන් මේ වෙනුවෙන් අපි කොළඹ තරුණ බෞද්ධ සංගමය මේ අවුරුද්දේදී ලොකු වැඩපිළිවෙලක් දියත් කරනවා. ඒ වැඩපිළිවෙල තමයි ලංකාවේ තියෙන ප්‍රධානම සිවිල් ව්‍යාපාරයේ හැටියට සියලු ජනතාවට එක්කහුව වෙන්න පුළුවන් වේදිකාවක් නෙමෙයි කොළඹ තරුණ බෞද්ධ සංගමය කියන්නේ. කොළඹ තරුණ බෞද්ධ සංගමය කිව්වහම නම කිව්වහම බෞද්ධ සංගමය කිව්වහම මුස්ලිම් ජනතාවටත් දෙමළ ජනතාවටත් බර්ග ජනතාවටත් මෙතෙන්ට එන්න චකිතයක් තියෙනවා. ඒක තමයි ඇත්ත. අන්තවාදී බෞද්ධ ආයතනයක්ද මේක කියන සැකය ඒගොල්ලන්ට තියෙනවා. එහෙමනම් අපි මේක අනිත් ජනතාවට විවෘත කරන අතරේ මොකද 1950 විතර වෙනකොට කොළඹ තරුණ බෞද්ධ සංගමේ සමාජිකත්වයේ කතෝලිකයෝ හිටියා, මුස්ලිම්වරු හිටියා, බර්ගර්වරු හිටියා, බෝරවරු හිටියා, දමිළ ජනතාව හිටියා, සියලු අය හිටියා කොළඹ තරුණ බෞද්ධ සංගමේ සමාජිකයෝ හැටියට. හැබැයි මේ වෙනකොට එහෙම සමාජිකත්වයක් අපේ නැහැ. මොකද ඒ කාලේ ඩී.බී. ජයතිලක මහත්මයා මේක විවෘත කළේ අනිත් ජනතාවට මේක පුළුල් ජාතික ව්‍යාපාරයක්. එතකොට මේ ජාතික ව්‍යාපාරය අපි ආපහු ගොඩ නගන්න ඕනේ. මං හිතන්නේ එතුමාටත් තේරෙන්න ඇති කොළඹ තරුණ බෞද්ධ සංගමේ කිව්වහම මේකේ තියෙන සීමිත බව අනිත් ජනතාව එක්කහුව කරන්න. ඒකින්ද තමයි සිලෝන් නැෂනල් කොංග්‍රස් එක හැදුවේ. ඉතින් ඒකින්ද අපි තීරණයක් ගත්තා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවය ඇතුව, පාලක මණ්ඩලයේ එකඟතාවය ඇතුව මේ සිලෝන් නැෂනල් කොංග්‍රස් එක. එහෙම නැත්නම් ලංකා ජාතික සභාව කියනවා වගේ සිවිල් ව්‍යාපාරයක් දියත් කරන්න. අපි තව මාස කිහිපයකින් අපි දියත් කරනවා මහජන සභාව කියලා. People's Congress කියලා අලුත් ව්‍යාපාරයක්. මේකට අපි සියලු ජනතාවට ආරාධනා කරනවා. මේක තමයි ලංකාවේ බිහි වෙන ප්‍රධානම පළවෙනි පෙළේ නව සිවිල් ව්‍යාපාරය. මේක හරහා අපි කතා කරන්න හදන්නේ ආණ්ඩුවට අභියෝග එල්ල කරන එක නෙමෙයි. හැබැයි ආණ්ඩුවට ජනතා මතය ඉදිරිපත් කරන එක. ජනතා මතය ඉදිරිපත් කරලා අපිට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටික කරගන්න අවශ්‍ය හඬ නැගීමට වේදිකාවක් අවශ්‍යයි. මොකද මේ වේදිකාව කිසිම තැනක නැහැ. මොකද දැන් තියෙන වේදිකාවල් ගත්තාම මේ සියලු වේදිකාවල් දේශපාලනිකයි. දැන් මේ පහුගිය මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන ප්‍රධානම දේ තමයි ලංකාවේ දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය දිගින් දිගටම පටන් ගන්නවා. එතකොට ඒ අඩුව පුරවන්න සිවිල් ව්‍යාපාරයක් අවශ්‍යයි. අර කොළඹ තරුණ බෞද්ධ සංගමේ සිලෝන් නැෂනල් කොංග්‍රස් එක පටන් අරගෙන 1920 දී ඒ කරපු කාර්යභාරය නැවත ඉෂ්ට කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ People's Congress කියන එක එහෙම නැත්නම් මේ මහජන සභාව කියන එක ස්ථාපිත කරලා සියලු ජනතාව මෙතෙන්ට එක්කම් කරනවා. මෙතන ප්‍රධානම පරමාර්ථයක් තමයි තරුණ ජනතාවට හඬක් දෙන එක. මොකද අද තරුණයන්ට කතා කරන්න වේදිකාවක් නැහැ. තරුණයන්ට අධ්‍යාපනය පිළිබඳ ප්‍රධාන බරපතල ගැටලු තියෙනවා. උදාහරණයක් හැටියට අපි මේක ළඟදී ඇත්තටම මම ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙක් එක්ක කිව්වා. දැන් ඊයේ පෙරේදා දැන් සුමානෙකට එකමාරකට ඉස්සෙල්ලා කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමි එකේ තිබිච්ච මෙඩිකල් ෆැකල්ටි එක වහලා දැම්මා. මේ වෛද්‍ය විද්‍යාලය මේ පවත්වාගෙන යන එක ආණ්ඩුව වහනවා. ආණ්ඩුව වහපුවම මොකද වෙන්නේ? අඩු වියදමකින් මෙඩිකල් ඩිග්‍රියක් ගන්න පුළුවන් එක්කෙනෙක්ට ඒ දොර වැහිලා යනවා. ඊට පස්සේ එයා රට යන්න ඕනේ. රට යන්න අම්මලා තාත්තලාගෙන් සල්ලි ගන්න ඕනේ. අපි මේ අධ්‍යාපනය ලබා දෙන්න තියෙන දොරවල් ටික එකින් එක වහන්න හදනවා දැන් ආපෞසරේ. හැබැයි මේ වහන්න හදන අය තම තමන්ගේ දරුවන්ව පිටරට හැරලා උගන්වලා, තමනුත් පිටරට ගිහිල්ලා ඉගෙනගෙන ආචාර්ය උපාධිය එහෙම අරගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉනාවේ ඉන්නවා. ඒගොල්ලන්ම තමයි ලංකාවේ අධ්‍යාපනය ගන්න පුළුවන් දරුවන්ට දොර වහලා දාන්නේ. ලංකාවේ කොළඹ ඉන්න සල්ලිකාරයෙක්ගේ ළමයෙක්ට පිටරට ගිහිල්ලා සල්ලි දීලා ඉගෙන ගන්න තියෙනවා නම් ආසාවක්, ඒ ආසාව ගමේ දුප්පත් පවුලේ ළමයටත් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒතකොට අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනය කියන්නේ නිකන් අධ්‍යාපනය දෙන එක විතරක් නෙමෙයි. අධ්‍යාපනයේ තියෙන නිදහස ස්ථාපිත කරන එක. freedom of education. free education විතරක් නෙමෙයි. freedom of education. දැන් ඒකත් පොඩ කඩන්න හදනවා. ඒතකොට කවුද මේ ගැන කතා කරන්නේ? කාට හරි මේ ගැන කතා කරන්න අයිතියක් නැද්ද? යුතුයකමක් නැද්ද? එහෙමනම් ඒ පිළිබඳව අපිට පුළුවන් වෙන්න ඕන එක්කව වෙලා කතා කරන්න. දැන් මම අපේ ආම්දුරුත් එක්ක අදූදේ කිව්වා. දැන් මේ පහුගිය දවස්වල මම දැක්කා රූපවාහිනියේදී රාජ්‍ය සේවකීන්ට පොඩ්ඩක් නිකන් සත්තමක් දානවා, තර්ජනයක් කරනවා, ඒ හොරකම් කරලා හුවෙන්න එපා කියලා. හොරකම් කරන එක වැරදි, ඒක අපි දන්නවා. හැබැයි රාජ්‍ය සේවකයෝ ඇයි හොරකම් කරන්නේ? පළවෙනි එක රාජ්‍ය සේවකයන්ට හරියට පඩියක් නැහැ. ඒතකොට රාජ්‍ය සේවයේ අඩු පඩියෙන් එයාට හැකියාවක් නැහැ තමුන්ගේ දරුවාට හොඳට උගන්වන්න. ඒ ළමයාගේ පන්තියේ ළමයි රට යනකොට ඒ ළමයාටත් ආසාවක් ඇති වෙනවා මමත් රට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ කියලා. ඒතකොට එයා රාජ්‍ය සේවයේ ඉන්න අම්මටයි තාත්තටයි ගෙදර ඇවිල්ලා කියනවා මටත් සල්ලි දෙන්න. පිටරට යන්න කියලා. එතකොට අම්මලා තාත්තලා කොහෙන් සල්ලි දෙන්නේ? එහෙමනම් සමහර රාජ්‍ය සේවකයෝ පෙළඹෙනවා ඇති යම් කිසි විදියකට මුදල් හම්බ කරන්න. එතකොට ඒකට විසඳුමක් හොයන්නේ නැතුව මිනිසුන් තර්ජනය කරලා වැඩක් නැහැ, හොරකම් කරන්න එපා කියලා.
දැන් බුදුහාමුදුරුවෝ පන්සිල් රකින්න කියලා මිනිස්සුන්ට කිව්වයි කියලා මිනිස්සු පන්සිල් රැක්කේ නැහැ. බුදුහාමුදුරුවෝ පන්සිල් රකින්න කියන පන්සිල් රකින්න අයට උදව්වක් හැටියට කරන්න ඕනේ කියලා ප්‍රධාන වශයෙන්ම කළේ ආර්ථිකය දියුණු කරන්න ඕනේ කියන. මිනිසුන්ගේ ආර්ථිකය දියුණු වෙනකොට නිකම් මිනිස්සු පන්සිල් රකින්නවා. වැරදි කරන එක අඩු වෙනවා. ඒකින්ද තමයි බුදුහාමුදුරුවෝ අර ඉන සූත්‍රය අපේ ආමඳුරෝ දේශනා කරලා තියෙන්නේ දාලිද්‍යං කෝ භික්කවේ දුක්ඛං ලෝකස්මින් ගීනා කාම භෝගිනෝ කියලා. දුප්පතාට තියෙන ලොකුම දුක දුප්පත්කම මිසක් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ගන්න බැරි එක නෙමෙයි. දුප්පතාට තියෙන දුක දුප්පත්කම. එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි දුප්පතාට තියෙන දුක. කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරලා කිව්වේ ගිහි ජීවිතේ ඉන්නවා නම් සල්ලිකාරයෙක් වෙන්න කියලා. ඉතින් සල්ලි හම්බ කරන්න නම් ඒකට අවශ්‍ය ආර්ථික වාතාවරණය හැදෙන්න ඕනේ. ඒ ආර්ථික වාතාවරණය හැදෙන්නේ හරි දේශපාලන නායකත්වය හරහා. බෞද්ධ ධර්මයේ හරය ඕක. අත්තිවාරම දේශපාලනයේ බිත්ති ටික ආර්ථිකේ වහලේ තමයි ආධ්‍යාත්මික ගුණ වගාව කියන්නේ. අපි කට්ටියම එක්කව වෙලා අපේ ස්වාමීන් වහන්සේලාත් එක්කව වෙලා ඒ බඩු බාස්ලා ටික එක්කව වෙලා ගහන්න හදනවා වහලේ. මේ වහලේ ගහන්න හදන වහලේ අපේ ආමුදුනේ අත්තිවාරමකුත් නැහැ, බිත්තිත් නැහැ. ඉතින් මේ ගහන වහලේ කඩන් වැටෙනවා. වැඩක් නැහැ මේක ගහලා. මම අපේ දහම් පාසල් ගුරුවරුන්ට කතා කරනවා සාමාන්‍යයෙන් මාසෙකට 1000කට විතර. මම කියන්නේ කාලනාස්ති කරන්න එපා කියලා. බොරු වැඩක්. හදන්න හදන සමාජ ජීවිතේට හදන්න නම් වෙන්නේ. මොකද අපිට එහෙම කියන්න අයිතිය තියෙනවා. මොකද කොළඹ තරුණ බෞද්ධ සංගමේ තමයි දහම් පාසල් ව්‍යාපාරේ පටන් ගත්තේ. දහම් පාසල් ව්‍යාපාරයට උර දුන්නේ අපි. ඒකින්ද අපිට කියන්න අයිතියක් තියෙනවා ඔය වැඩේ හරියන්නේ නැහැ කියලා. වෙන එක්කෙනෙක් කියනවා සමාජයට ගුටි කන්න වෙනවා. හැබැයි අපිට තේරෙනවා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. මොකද අපි ගිහිල්ලා ළමයින්ට කියලා දෙන්න හදන දේ ළමයින්ට තේරෙන්නේ නැහැ. ළමයින්ට ඉස්සෙල්ලාම කියන්න ඕනේ හොඳට ඉගෙන ගන්න, හොඳට ජීවත් වෙන්න. හොඳට සල්ලි හම්බ කරලා ජීවත් වෙන්න ඕන නම් හොඳට ඉගෙන ගන්න. කිව්වනම් ඔන්න ළමයා ඉගෙන ගන්න. එහෙම නැතුව පොඩි ළමයෙක්ට කතා කරලා ඉපදීම දුකක් කිව්වට අපේ ආමඳුරනේ ඒ ළමයාට ඒක තේරෙන්නේ නැහැ. අපි ළමයින්ට තේරුම් ගන්න බැරි දේවල්, ප්‍රායෝගිකව කරන්න බැරි දේවල් අපි ළමයින්ට කියලා කියනවා. අපිට මේ කරන්න හදන වැඩේ ජීවිතේට කරන්න හම්බෙන්නේ නැහැ. අපි තව අවුරුදු 70ක් මේ වගේ තරුණ බෞද්ධ සංගම් ගෙනල්ලා කතා කරයි. නමුත් වැඩක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි මේිට වැඩිය ලොකු වැඩකට අත ගහන්න ඕනේ. දැන් අපි මේ වෙනකොට කොළඹ තරුණ බෞද්ධ සංගමේ තරුණ සංවිධානත් එක්කහුව කරනවා මේකට. අපි තරුණ සංවිධානය එක්කහුව කරන්න හදන්නේ අපි කල්පනා කරලා බැලුවා දැන් කොළඹ තරුණ බෞද්ධ සංගමේ හැටියට අපි ලයිට් ඔෆ් ඒෂියා තරඟය මේ අවුරුද්දේ සෙන්ටිනරි 100 වෙනි වතාවට ලයිට් ඔෆ් ඒෂියා තරඟය තියෙනවා මේ සැරේ. නොවැම්බර් 29 වෙනිදා. දැන් ලයිට් ඔෆ් ඒෂියා ගද්‍ය පද්‍ය කතික තරඟ ඇයි කොළඹ තරුණ බෞද්ධ සංගමේ පටන් ගත්තේ ඒ කාලේ? ඒ කොළඹ තරුණ බෞද්ධ සංගමේ ඒවා පටන් ගත්තේ ළමයින්ගේ නායකත්වයේ ගොඩනගන්න. මොකද stage fright is only second to death fright. වේදිකාවට තියෙන බය තමයි මරණ බයට පස්සේ තියෙන බය. ඒක ලෝක සම්මතය. හැබැයි කොළඹ තරුණ බෞද්ධ සංගමේ ළමයින්ව වේදිකාවට නැග්ගුවේ රටේ අනාගතයට පුහුණ දෙන්න පුළුවන් නායකත්වයේ ගොඩනගන්න. මිසක් ගද්‍ය පද ගැන කතා කරන්න විතරක් නෙමෙයි මිසුණු කියලා. ඒ හරහා තමයි ළමයින් ඉස්සරහට ගේන්න හදන්නේ නායකයෝ හැටියට. අපි පහුගිය අවුරුදු 25 30 ඇතුළතදී අපේ මේ ගද්‍ය පද්ද කතික තරඟ ලයිට් ඔෆ් ඒෂියා ඉංග්ලිෂ් ඔරටරි කම්පිටිෂන් එකට සහභාගී වෙච්ච දැනට අවුරුදු 20ට වැඩි වයස ළමයි සියලු අය ගෙනවා මෙතෙන්ට. සියලු අය ගෙනල්ලා අපි ඒගොල්ලන්ට කියනවා මෙන්න කරන්න තියෙන වැඩේ. රට වෙනුවෙන් කතා කරන්න ලෑස්ති වෙන්න. ඕගොල්ලන්ට තියෙන අයිතීන් වෙනුවෙන් කතා කරන්න ලෑස්ති වෙන්න. අධ්‍යාපනයට තියෙන අයිතිය සුරක්ෂිත කරගන්න. තමුන්ට ව්‍යාපාරයක් කරන්න පුළුවන් විදිහට ආර්ථික නිදහස ගොඩනගන්න ලෑස්ති වෙන්න. එහෙම නැතුව මේක දිගින් දිගටම සහනාධාර හරහා සහනාධාර දිදී නම් මේ ආර්ථිකයේ ඉස්සරහට යන්නේ මේක ජීවිතේට ගොඩනගන්න හම්බෙන්නේ නැහැ. About 4 months ago, Mr. Rodrigo, I don't know whether I told you this, I met the IMF representative in Sri Lanka. I went with Mrs. Sirisena and then we went to see the World Bank. ආයේ මොකටද කියලා ආපුවම මම කිව්වා අපි ආවේ විශේෂයෙන් එක දෙයක් ගැන කතා කරන්න. ඒ දේ තමයි ලංකාවට ඕගොල්ලන්ගේ ආර්ථික සැලැස්මක් තියෙනවා. IMF එකට තියෙනවද ආර්ථික සැලැස්මක් ලංකාව ගැන? එතන ඒගොල්ලන් කිව්වා නෑ අපිට එහෙම සැලැස්මක් නෑ. ආණ්ඩුවට තමයි සැලැස්මක් තියෙන්නේ. ඒතර අපි ආව දැන් ආණ්ඩුවට සැලැස්මක් තියෙනවා. මොකද අපි ආවේ අපි කිව්වා මිස් දිසේන අපි කිව්වා මේ එහෙම සැලැස්මක් තියෙනවා නම් අපි දෙන්න ආවේ මේ ඒකේ කොපි එකක් ඉල්ල ගන්න කියලා. මොකද්ද මේ සැලැස්ම කියලා. ඒතර ඒගොල්ලන් කිව්වා නෑ ආණ්ඩුවට එහෙම සැලැස්මක් නෑ. අපිත් ඒක එනකම් බලන් ඉන්නවා කියලා. ඊට පස්සේ මම කිව්වා අපි මෙතෙන්ට ආවේ සුවන්ති මං කිව්වා අපි මෙතෙන්ට ආවේ කියන්න ඕගොල්ලන්ට මේ අස්වැසුම දෙන එක නතර කරන්න කියන්න ආණ්ඩුවට. මේකට උදව් කරන්න එපා. මොකද අස්වැසුම කියන්නේ රට සම්පූර්ණයෙන් බංකොලොත් කරපු වැඩසටහනක් ඇත්තටම. මේ IMF එකේ රිප්‍රසෙන්ටේටිව් මාත් එක කිව්වා මම ඇත්තටම හිතුවේ ඕගොල්ලන් මාව හම්බෙන්න එන්නේ අස්වැසුම ටිකක් වැඩි කරන්න කියන්නේ. මං කිව්වා අස්වැසුම කියන්නේ බෞද්ධ ධර්මයට සම්පූර්ණයෙන් පටහැනි දෙයක්. බෞද්ධ ධර්මයේ කවදක්වත් බුදුහාමුදුරුවෝ කියලා නැහැ දුප්පත් මිනිසුන්ට භාණ්ඩාගාරයෙන් නිකන් සල්ලි දෙන්න කියලා. කූටදන්ත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා දුප්පත්කම ගොඩ ගන්න නම් රජතුමා කරන්නේ භාණ්ඩාගාරයේ මුදල් ජනතාවට බෙදලා දෙන එක නම් ඒකෙන් වෙන්නේ භාණ්ඩාගාරයේ හිස් වෙන එක. දැන් රටේ භාණ්ඩාගාරයේ හිස්ද පිරලා තියෙන්නේ.
He's the viral. He's. ඇයි අවුරුදු 40ක් තිස්සේ භාණ්ඩාගාරයේ සල්ලි නිකන් දීලා මිනිස්සුන්ට. උට්ටාන වීරය කියන සංකල්පය සම්පූර්ණයෙන්ම කඩලා දාලා මිනිස්සුන් ඉස්සරහට ගෙනියනවා. ඊට පස්සේ ආවිත් එක්ක කිව්වා මම ඇත්තටම සන්තෝසයි. බුඩිස් ඕගනයිසේෂන් එකක් හැටියට ඔය අදහස ප්‍රකාශ කරපු එක අපිට කියලා. මං කිව්වා අපි ඕක කියන්නයි ආවේ. මේක තමයි අපේ යුතුයකම. මොකද ජනතාවට ආදායම ලබා දෙන්න හරි වැඩපිළිවෙලක් නැතිකොට අපි සහනාධාර දීලා මේක ෂේප් කරන්න හදනවා. රස්සා දෙන්න වැඩපිළිවෙලක් නැතිකොට ආණ්ඩුවේ රස්සා ටිකක් දීලා ෂේප් වෙන්න හදනවා. දැන් ලංකාවේ ලක්ෂ 15ක රාජ්‍ය සේවකයෝ ඉන්නවා මිලියන 20ට. ලංකාව තමයි මම හිතන්නේ ප්‍රතිශතයක් හැටියට ලෝකේ වැඩිම රාජ්‍ය සේවයේ ඉන්න රට. තවත් 30000කින් වැඩි කරනවා මේ අවුරුද්දේ. ඇයි අපි හැදුවේ රස්සා දෙන ආර්ථිකයක් මිසක් රස්සා ජනිත කරපු ආර්ථිකයක් නෙමෙයි. රස්සා දීමයි රස්සා ජනිත කිරීමයි දෙකක්. එහෙම කරලා සම්පූර්ණයෙන් මේක කඩාගෙන පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අපි එකක් තේරුම් ගන්න ඕනේ. දැන් මේක බෞද්ධ ආයතනනේ මම ආමන්ත්‍රණය කරන්නේ. බුදුහාමුදුරුවෝ කිසිම දෙයක් ආවට ගියාට කිව්වේ නැහැ. මොකක් හරි පෙළ ගැස්මක් කළා නම් ඒ පෙළ ගැස්ම හරියටම හරි අපේ ආමන්ත්‍රණය. ආයි ඒක එජස් කරන්න දෙයක් නැහැ. උදාහරණයක් ඇරෙන්න මහා මංගල සූත්‍රය ගත්තොත් අසේවනාච බාලාණන් කියලා පටන් ගත්තේ ළමයෙක්ට ඉස්සෙල්ලාම පුතේ වැරදි ළමයින් ආශ්‍රය කරන්න එපා හොඳ ළමයින් ආශ්‍රය කරන්න අම්මට තාත්තට වඳින්න ස්වාමීන් වහන්සේට වඳින්න හොඳ දේවල් කරන්න නරක දේවල් කරන්න එපා කියලා කියන්නේ අම්මා. එතනින් තමයි ජීවිතේ පටන් ගන්න. ඊට පස්සේ තමයි ලෝක ධර්ම වලින් සැලෙන්න එපා කියලා අන්තිම වෙනකොට කියන්නේ. එහෙම නැත්නම් පළවෙනියෙන්ම කියන්න තිබුණානේ ලෝක ධර්මතාවල් වලින් සැරෙන්න නැතුව ඉන්න ඕනේ කියලා. එහෙම කිව්වේ නෑ. මේ ලයිෆ් සයිකල් එක තමයි මහා මංගල සූත්‍රයේ තියෙන්නේ. ඒක තමයි පෙළ ගැස්ම. ඒ වගේම තමයි බුදුහාමුදුරන්ගේ බෞද්ධ දේශනාවේ ආර්ථික දර්ශනයේ පළවෙනියෙන්ම තියෙන්නේ මොකක්ද? ආර්ථිකේ රටේ ආර්ථික සැලැස්මේ අත්විවරම මොකක්ද? අපේ ආමුදුරනේ. කූටදන්ත සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ගොවිතැන. ගොවියා තමයි රටේ ඉන්න ප්‍රධානම පුරවැසියා. කෘෂිකර්මයට තමයි පළවෙනි තැන දෙන්න ඕනේ රට. ඒක තමයි බෞද්ධ කර්මය. කෘෂිකර්මය. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රීස් and trade. කර්මාන්ත සහ වෙළඳාම. ඊට පස්සේ රාජ්‍ය සේවය. ඊට පස්සේ රාජ්‍ය ආරක්ෂාව. ඒක හරහා තමයි රටේ ව්‍යවසායකත්වය ගොඩනැගෙන්නේ. අපි ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවලා තියෙනවා. එහෙම කියලා අපි කියනවා මේක බෞද්ධ රටක්. මේක තේරවාදී බෞද්ධ ධර්මයේ සම්දිස්ථානය, පිවිතුරු බුද්ධ ආගම තියෙන රට කියලා අපි නිකන් බොරුවට පම්පෝරි ගගා ඉන්නවා. අපි ඒකේ කොටස්කාරයෝ. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් අපිට ලොකු යුතුයකමක් තියෙනවා මේ බෞද්ධ ධර්මයේ හින්දා ලංකාව අසමත් වුණා කියන්න බලාගෙන ඉන්න අයට එහෙම අවස්ථාවක් නොදී මේක මේ රට හරි පාරට දාගන්න ඇත්තට. මේ වෙනකොට අති බහුතරයක් ළමයි මේ රට හැරලා දාලා යන්න ලෑස්ති වෙනවා. පහුගිය අවුරුද්දේ සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් ගිය අවුරුද්දේ දෙක ඇතුළතදී ලක්ෂ 3 ගානේ මිනිස්සු ලංකාවෙන් ගිහිල්ලා තියෙනවා. 1,75,000ක් මලා 1,80,000ක් ඉපදුනා. ලක්ෂ දෙකකින් every year our population is going down by 200,000. Our economy is shrinking, that means. Economy is struggling to expand because the population is shrinking. එතකොට මේ හරහා රට ක්‍රමක්‍රමයෙන් ඇත්තටම සංකෝචනය වෙන එක. මේක වර්ධනය කරගන්න පාරක් හොයාගන්න බැරි වෙන එක. ඉතින් මේක අපි නවත්ත ගන්න ඕනේ. ඇයි ළමයි මේ රට දාලා යන්නේ? මොකද අපි ඉගෙන ගත්ත දේෙන් මේ රටේ කරන්න දෙයක් නැහැ කියලා හිතන ඉන්නවා. ඉතින් මේ පිළිබඳව මම හිතන්නේ තරුණ බෞද්ධ සංගම් හැටියට ඕගලන්ට පුළුවන් කියලා කටවහගෙන ඉන්න නැත්නම්. මම හිතන්නේ ඕගලන්ට පුළුවන් කියලා දිගින් දිගටම දන්සැල් වලටයි පිරිත් දේශනා වලටයි එහෙම නැත්නම් සීල ව්‍යාපාර වලටයි උරදිදී ඉන්න පුළුවන් කියලා මම හිතන්නේ. මොකද අපිට එහෙම කරන්න බෑ. ඒකින්ද අපි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හැටියට මේ පිළිබඳව අපි පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. මේ පුළුල් වැඩපිළිවෙලට අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම එක්කහුව වෙන්න. වැඩක් තියනවා කරන්න කැමති අය එන්න. කැමති නම් එන්න මේක තමයි කළ යුත්තේ. අපි මේකට අත ගහනවා. අපි මේකට අත ගහලා මේ රටේ නැවත අලුත් පුනර්ජීවනයක් ඇති කරන්න පුළුවන් විදිය වැඩසටහනක් අපි ඉදිරිපත් කරනවා. මේක තමයි වැඩේ. මේක ලේසි වැඩක් නෙමෙයි මේක අමාරු වැඩක්. හැබැයි මේක කළ යුතු වැඩක්. අපි මේක කළේ නැත්නම් මං හිතන්නේ අපි මේ රට වෙනුවෙන් කරන්න ඕනේ ඉෂ්ට කරන්න ඕනේ වගකීම අපි සම්පූර්ණයෙන්ම පැහැරගන්නවා. ඉතින් මේ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. රටේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය තැන ලබා දෙන එක. රටේ කෘෂි කර්මාන්තය දියුණු කරන එක. මොකද උදාහරණයක් හැටියට අපි අවුරුදු 30ක් යුද්ධ කළා. ඕගොල්ලන් හිතනවාද මේ අවුරුදු 30 යුද්ධ කරපු එක රටට පවත්වාගෙන යන්න පුළුවන්කම තිබුණයි කියලා කෘෂිකර්මයේ තිබුණ නැත්නම් මේ ගොවියෝ ටික එක්කව වෙලා මිනිස්සුන්ට කන්න දුන්න නැත්නම් ඔයාගොල්ලන් හිතනවාද අපිට යුද්ධයක් කරන්න පුළුවන්කම තිබුණයි කියලා. යුද්ධය කරන්න ප්‍රධානම සපෝට් එක දුන්නේ පිට රටින් හම්බෙච්ච ණය ටික නෙමෙයි ඇත්තටම ගොවියෝ ටික එක්කව වෙලා මිනිස්සුන්ට කන්න දීපු එක. දැන් ඒකත් කඩාගෙන වැටෙනකොට අපිට කොහොමත් ඇත්තටම නැගිටලා ඉන්න බැරුව යනවා. ඉතින් අපි මේ පිළිබඳව අවධානය යොමු කරලා අවශ්‍ය ශක්තිය ගොවි ජනතාවට දෙන්න ඕනේ. ගොවි ජනතාව සල්ලිකාරයෝ කරන්න ඕනේ. අපේ බෞද්ධ ජනතාව සල්ලිකාරයෝ කරන්න ඕනේ. පළවෙනිම ප්‍රධානම දේ තමයි බෞද්ධ ජනතාව පෝසත් කරන එක ඇත්තටම. බෞද්ධ ජනතාව පෝසත් කිරීම වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ අපේ ආන්ත. ගම්වල බෞද්ධ ජනතාව කොච්චර දුගී දුප්පත් විදියට හැසිරෙනවද? මොකද
දැන් මේ ඊයේ පෙරේදා වෙච්ච අතිශෝචනීය දෙයක් තමයි මිස් රොඩ්රිගෝ මට තේරිච්ච විදියට. අපිට ඒක ඇත්තටම දැක්කහම ලැජ්ජ හිතුණා. දැන් අපි ණයට ගෙනාව අහස්‍ය යන්ත්‍රාව. We got down a plane on a loan. අහස්‍ය යන්ත්‍රාව ගෙනාලා කොළඹ මේක කරගෙව්වා මිනිස්සුන්ට පේන්න. දැන් මේ ණයට ගෙනාවු ප්ලේන් එක. ඔන්න අපේ හිඟන මානසිකත්වය. ඔන්න අපි හිතන්න පුරුදු වෙන්න හදන්න යන තැන. දැන් මේවා කරන්නේ කවුද? මේවා වින්දනය ලබන්නේ කවුද කියලා මට ඇත්තට හිතා ගන්න බෑ. සමහරට මම මෙහෙම කිව්වයි කියලා මට ලොකු විවේචනයක් එල්ල වෙයි. නමුත් මේක තමයි අපි ගොඩනගෙන මානසිකත්වය. එක ප්ලේන් එකක් ණයට ගෙනාවා කියලා මේ ඉතින් ඕන තරම් ලංකාව ප්ලේන් ණයට ගෙනලා දිනනවා. වෙන රටවල් සල්ලි දීලා ප්ලේන් 10 ගණන් ගන්නවා. මම හිතන්නේ ප්ලේන් 8000කටද කොහෙද ඕඩර් එක කැන්සල් කළා චීනේ. බෝයින් ඕඩර් එක. අවුරුදු 14ක් පාවිච්චි කරපු ණයට ගෙනාවු ප්ලේන් එක කොළඹ වටේ අඩි 1500 කුටින් රවුන්ඩ් ගැස්සෙව්වා. ඉතින් මිනිස්සුන්ට අපි නිකන් ආතල්ලයක් දෙනවා. මේක මම හිතන්නේ අපි ඇත්තටම ලංකාවේ බෞද්ධරයක් ජනතාව හැටියට බෞද්ධ ජනතාව හැටියට අපි ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ අපි මේ සමාජයේ කොටසක් හැටියට ඉන්නවා කියන එක ඇත්තටම. අපිට මේකෙන් ගොඩ එන්න යම් කිසි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. අපි මේ පිළිබඳව මේ වෙනකොට මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මේ වෙනකොට මේ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේලාත් එක්ක කතිකාවක් ඇති කරගෙන යනවා හඳුරන්නේ. මොකද බෞද්ධ ස්වාමීන් වහන්සේලා මේකට අත ගැහුවේ නැත්තම් මේක ජීවිතේට කරන්න හම්බෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා 35000ක් ලංකාවේ ඉන්නවා. ලංකාවේ හැම කන්දක් උඩම පන්සලක් තියෙනවා. හැම ගමකම හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒවා 125000ක් ඉන්නවා දහම් පාසල් ගුරුවරු. ලෝකේ තියෙන ප්‍රධානම ස්වේච්ඡා ව්‍යාපාරේ විශාලතම ස්වේච්ඡා ව්‍යාපාරේ ලංකාවේ තියෙනවා. මේකට ස්වාමීන් වහන්සේලා අත ගැහුවේ නැත්තම් මේක කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා කියනවා අපි මේ වැඩේට ලෑස්ති ස්වාමීන් වහන්සේලා මේකට අපිට උදව් කරනවා. මේක ස්වාමීන් වහන්සේලා අතිනුත් බරපතල වැරදි සිද්ධ වුණා. අපි මේ පිළිබඳව විවෘතව කතා කරන්න ඕනේ. අපි අතින් වගේම ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය යුතුයකම ඇත්තටම සමාජයට උනේ නැහැ පෞද්ගලික කාලේ. ඒකින්ද තමයි මෙතෙන්ට ආවේ. අපේ ආම්දුරනේ බෞද්ධ ධර්මයේ තියෙන බුදුහාමුදුරුවෝ කලේ භික්ෂු දේශපාලනය. භික්ෂුවගේ දේශපාලනය. මිසක් දේශපාලනය කරන්නේ වෙච්ච භික්ෂුව නෙමෙයි බුදුහාමුදුරුවෝ කලේ. හැබැයි අපි දැක්ක පෞද්ගලික කාලේ ස්වාමීන් වහන්සේලා ඡන්ද අපේක්ෂකයන්ගේ පත්‍රිකා බෙදනවා. එතෙන්ට වැටුණා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේලාට පුළුවන් වෙන්න ඕනේ තමුන්ගේ පෞරුෂය ගොඩනගන්න පන්සලේ. ගමේ නායකත්වය ගන්න. ගමේ නායකයා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට පුළුවන් වෙන්න ඕනේ ඒ කාර්යභාරය ඉෂ්ට කරන්න, ඒ රංගපෑම රංග දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඒකට ගිහිල්ලා කතා කරන්න ඕනේ. දැන් අපි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හැටියට අපි ඒක පිළිබඳව කතා කරනවා. මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට මේක ගමට ගිහිල්ලා ආයි කතා කරන්න කියලා. හාමුදුරුවොත් එක්කලා කතා කරන්න. හාමුදුරුවොත් එක්ක කතා කරන අතරේ ගමේ තියෙන සිවිල් සංවිධානත් එක්ක කතා කරන්න. දැන් අපි මේ පිළිබඳව පළවෙනි වැඩසටහන පටන් ගන්නවා අපේ හාමුදුරනේ දේවාලගම පොල්ගහවෙල ප්‍රදේශයේ කෑගල්ලේ අපි දේවාලගම ස්වාමීන් වහන්සේලාත් එක්කව කරගෙන ගමේ සියලුම සිවිල් සංවිධාන එක්කව කරගෙන අපි පළවෙනි මහජන කොංග්‍රසයේ පළවෙනි ශාඛාව හදනවා hier. සියලු සිවිල් සංවිධාන එක්කව කරලා. සිවිල් සංවිධාන එක්කව කරලා අපි මේක හදනවා. හදලා කියනවා ඕගලන්ට තියෙන ප්‍රශ්න ඕගලන් කතා කරන්න. කතා කරලා අපිත් එක්ක එක්කව වෙන්න අපි මේ පිළිබඳව පැහැදිලිව කතා කරනවා. මොකද ලංකාවේ මේ පිළිබඳව කතා කරන්න වේදිකාවක් නැහැ කිසි කෙනෙක්. අපි මේ වේදිකාව හදලා දෙන්න ඕනේ. ඒවට තමයි මේ කොළඹ තරුණ බෞද්ධ සංගමය කියන ඒවා හැදුවේ මේ ඩී.පී. ජයතිලක වගේ මහත්තයෝ. අපි මේක හදලා ඒ වැඩේ කරන්නේ නැතුව අපි මේකෙන් සල්ලි හම්බ කරලා වෙන වැඩ කර ඉන්න එකේ තේරුමක් නැහැ. අපිත් අපේ වසප ජයසේකර මහත්මයා කිව්වා වගේ ඉතින් සල්ලි වියදම් කරලා කරන්නේ මේවා. මොකද කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ව්‍යවස්ථාවේ හැටියට පාලක මණ්ඩලයේවත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේවත් කිසිම සමාජිකයෙක්ටවත් කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් 7-5ක්වත් දෙයක් ගන්න බෑ. මම අවුරුදු 22ක් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සේවය කළා කෘත්‍යාධිකාරී මණ්ඩලේ. මම එක දෙයක් නිකන් අරන් තියනවා කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් මීටින් එකකට ආපුවාම සීනි නැතුව ප්ලේන් ටිකක් බීලා තියෙනවා. ඒක තමයි මම කරලා තියෙන්නේ. ඉතින් අපි ඒ පිළිබඳව මෙච්චර කැපකිරීමක් කරන්නේ ජනතාව එක්කව කරන්නේ මේකට යම් කිසි සාධාරණයක් කරන්න ඕනේ. ඉතින් මේ සාධාරණේ ඕගොල්ලන්ට කරන්න පුළුවන් වෙන්න ඕනේ. ගම්වලින් අපිත් එක්කව වෙන්න. හැම තරුණ බෞද්ධ සංගමයකට අපි ආරාධනා කරනවා තරුණ බෞද්ධ සංගමයත් එක්කලම මහජන කොංග්‍රසයේ ශාඛාවක් හදන්න. එක්කව කරන්න සියලු අය. මුස්ලිම් දෙමළ සියලු අය එක්කව කරන්න. මොකද අපි හදන මේ මහජන කොංග්‍රසයේ ලේකම්තුමිය මුස්ලිම් තරුණ නීතිඥවරියක්. මොකද ඒගොල්ලන් කැමති කොළඹ තරුණ බෞද්ධ සංගමයත් එක්ක එක්කව වෙන්න. මොකද කොළඹ තරුණ බෞද්ධ සංගමය කියන්නේ විශ්වාසනීය ආයතනයක්. අපි නිකන් එක්ක කට්ටියක් එක්කව වෙලා අපි මහජන කොංග්‍රසයේ හරි වෙන මොකක් හරි සංවිධානයක් හැදුවොත් හැමෝම බලනවා මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. මේකට සල්ලි දෙන්නේ කවුද? අරයා පිටිපස්සේ අරයා ඉන්නේ මේක පිටිපස්සේ. මෙයා ඉන්නේ මේක පිටිපස්සේ. මෙයාගේ ඇජෙන්ඩා එකක්. අරයාගේ ඇජෙන්ඩා එකක් කියලා මිනිස්සු කතා කරනවා. මෙතන කිසි ඇජෙන්ඩා එකක් නැහැ. මෙතන තියෙන කොළඹ තරුණ බෞද්ධ සංගමේ ඇජෙන්ඩා එක. මෙතන තියෙන්නේ ලංකාවේ ශ්‍රී ලාංකික ජනතාව පෝසත් කරන ඇජෙන්ඩා එක. මෙතන තියෙන්නේ ලංකාවේ සියලු තරුණ තරුණියන්ව සල්ලිකාරයෝ කරන ඇජෙන්ඩා එක. සියලු තරුණ තරුණියන්ට සාධාරණ විදියට ජීවත් වෙන්න පුළුවන් රටක් හදලා දෙන ඇජෙන්ඩා එක. ඒක තමයි අපේ න්‍යාය පත්‍රය.
ඉතින් මේ න්‍යාය පත්‍රයට අපි ආරාධනා කරනවා ඔබතුමාලට එක් අහුවෙන්න කියලා. ආයි මේ පිළිබඳව වැඩි විස්තර අපි දැනුම් දෙන්නම්. හැබැයි අපි කැමති ඔබ සියලු දෙනාම මේ කොළඹ තරුණ බෞද්ධ සංගමයට අනුබද්ධ ආයතන හැටියට ක්‍රියාත්මක වෙන මේ සියලු සංගම් වලට ආරාධනා කරන්න තමුන්ගේ ප්‍රදේශයේ ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන තමුන්ගේ ප්‍රදේශයේ ඒ නායකත්වය ගොඩනගන්න. ඕගොල්ලන් ඒ නායකත්වය ගන්න. හාමුදුරුවොත් එක්ක කතා කරන්න. මුස්ලිම් පල්ලියත් එක්ක කතා කරන්න. ගිහිල්ලා කියන්න බහුතර ජනතාව හැටියට අපි මේකට නායකත්වය දෙනවා කියලා. මොකද බහුතර ජනතාව හැටියට බෞද්ධයෝ මේකට නායකත්වය දුන්නේ නැත්නම් මේකට කාටවත් නායකත්වය දෙන්න හම්බෙන්නේ නැහැ. මොකද බහුතර ජනතාව බෞද්ධ ජනතාව පල්ලෙහාට මේක කඩන් වැටෙනකොට අනිත් ජනතාව මේක දිහා බලන් ඉන්නවා. බලන් ඉඳලා ඒගොල්ලන් කරන්නේ ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැහැ. ඒතකොට ඒගොල්ලන් කරන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරයක් කරලා සල්ලි ටික හම්බ කරගන්න එකයි අතන. හැබැයි අපි දිගින් දිගටම පල්ලෙහාට කඩන් වැටෙනවා. ඒ වගේම රටේ වෙන්න ඕනේ සමහර දේවල් සමාජ අසාධාරණයන් ගැනත් අපි කතා කරන්න ඕනේ. මේක නිකන් බොරුවට නිකන් ෂුගර් කෝට් කරලා වැඩක් නැහැ. නිකන් සීනි තවරලා වැඩක් නැහැ. සමහර දේවල් ගැන අපි ඇත්තටම විවෘතව කතා කරන්න ඕනේ. ඉතින් ඒ විවෘතව කතා කිරීම හරි ඉලක්ක ඇතුව කතා කරන්න ඕනේ. දැන් උදාහරණයක් ඇරෙන්න මම අපේ ආම්දුරුත් එක්ක අදූදේ කිව්වා. මම එක උදාහරණයක් කියන්නම්. දැන් ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා EPF එකටයි ETF එකටයි. දැන් මමත් ඇත්තට EPF එකේ සමාජිකයෙක් හිටපු. මම හිතන්නේ මෙතන ඉන්න බහුතරයක් අය EPF ETF සමාජිකයෝ වෙන්න ඇති. EPF ETF සමාජිකයන්ට කොච්චර අසාධාරණයක් වුණාද? බිලියන 1200යි. බිලියන 1200ක් EPF ETF එකට නැතුව ගියා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා. ඒ බිලියන 1200 කාතරද බෙදලා දුන්නේ? බැඳුම් කරවල ආයෝජනය කරපු ලොකු ව්‍යාපාරිකයෝ 7-800ක් අතරේ බිලියන 1200ක් බෙදලා දුන්නා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා හැමෝම කිව්වා අපි මේකට සාධාරණීෂ්ඨ කරනවා කියලා. දැන් කවුරුත් කතා කරනවා. දැන් කවුරුත් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැතුව ඒ EPF ETF ගන්න මිනිස්සුන්ද කියනවා අයිතිවාසිකම් ගැන කතා කරන්න එපා, වෘත්තීය සමිතිය හදන්න එපා, මුත් කරන්න එපා කියලා. හැබැයි බිලියන 1200ක් නැතුව ගියා. කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ පිළිබඳව කතා කරන්න, ජනතාව දැනුවත් කරන්න ඕනේ, මේ පිළිබඳව කතිකාවක් ඇති කරන්න ඕනේ. ඇත්තටම සමාජ සාධාරණය කියන එක, සමාජ සම්පත් කියන එක සාධාරණව ජනතාව අතර බෙදලා යන්න ඕනේ. එහෙම නැතුව අපේ වෙල්ෆෙයාර් ප්‍රෝග්‍රෑම් එකක එහෙම නැත්නම් සහනදායී වැඩපිළිවෙළ වල තියෙන්න ඕනේ දුප්පත් ජනතාව බලාගෙන දුප්පත් ජනතාවට සහන ආධාර දීලා සල්ලිකාර ජනතාව බලා ගන්න එක නෙමෙයි. සියලු අයට සාධාරණ විදියට සම්පත් බෙදා හැරීමේ ක්‍රමයක් හදලා දෙන එක. ඉතින් මේ පිළිබඳ මේ රට ඉස්සරහට ගෙනියන්න නම් සෑහෙන වැඩ කොටසක් තියෙනවා කරන්න. මේක හරියට තේරුම් ගන්න අපිට තේරුම් ගන්න බැරුව ගියාට යුරෝපේ රටවල් මේක තේරුම් ගත්තා. බෞද්ධ රටවල් වුණා අපේ ආම්දුරුත්ව ඇමරිකාවත් මේක හරියට අල්ලගත්තයි කියලා. ඇමරිකාවත් අල්ලගත්තා බුද්දිස් ප්‍රින්සිපල්ස් කියන්නේ මොනවද කියලා. යුරෝපයත් අල්ලගත්තා බුද්දිස් ප්‍රින්සිපල්ස් කියන්නේ මොනවද කියලා. ස්විට්සර්ලන්ත, ජර්මනිය වගේ රටවල්, ස්වීඩන් වගේ රටවල්, නෝර්වේ වගේ රටවල් තමුන්ගේ රාජ්‍ය සම්පත් හරියට කළමනාකරණය කරනකොට අපි ඒක සම්පූර්ණයෙන් විනාශ කළා දානවා. සමාජ සාධාරණය දෙවෙනි ලෝක යුද්ධයට බරපතලම දායකත්වය කළේ පටන් ගන්න ජර්මනිය. හැබැයි අද ජර්මනියේ තියෙන සමාජ සාධාරණත්වය යුරෝපයේ තියෙන හොඳම රටවල් වලින් එකක්. අපිට මොකද? ඉතින් අපි ඇත්තටම මේ පිළිබඳව පුණුපුණා කියන්න දෙයක් නැහැ. මම හිතන්නේ ඕගොල්ලන්ගේ හදවත් වලට තේරෙනවා. හැබැයි එකම දේ හදවතට තේරෙන එක නෙමෙයි වැදගත්. මොකද බෞද්ධ ධර්මය කියන්නේ හදවතට කතා කරපු ධර්මයක් නෙමෙයි, මිනිස්සුන්ගේ ඔළුවට කතා කරපු ධර්මයක්. අපි හැම වෙලේම මේ හදවතින් වැඩ කරන්න ගිහිල්ලා සියලු දේ අනාගතයට යනවා. ඉතින් ඒකෙන්ද දැන්වත් මම හිතනවා අපි අපේ මනස යොමු කරන්න ඕනේ මේ කළ යුතු දේ පිළිබඳව. ඉතින් මම මේට වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනවා අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා ඉෂ්ට කරන්න. මේ කාර්යභාරය ඉෂ්ට කරන්න අපි උර දෙන්න ඕනේ. ඉතින් කොළඹ තරුණ බෞද්ධ සංගමේ කොහොමත් මේකට උර දෙනවා. අපි මේ පිළිබඳව ලොකු වැඩපිළිවෙලක් ඇත්තටම සකස් කරලා තියෙනවා මේ වෙනකොට. අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ පිළිබඳව සම්පූර්ණ එකඟතාවයෙන් ඉන්නවා. ඒතර පාලක මණ්ඩලය අපිත් එක්ක මේ ගැන කතා කරලා තියෙනවා. මේක කළ යුතු දෙයක්. මේක තමයි කොළඹ තරුණ බෞද්ධ සංගමේ හැදුවේ ඒකට. ඒ වගේම අවසාන වශයෙන් මම තව එකක් කියන්න කැමතියි. මම දන්නේ මෙතන සුසන්ත ඉන්නවද කියලා. ලංකාවේ තියෙනවා බිලියඩ් ඇන්ඩ් ස්නූකර් බිලියඩ් ඇසෝසියේෂන්ස් තියෙනවා. බිලියඩ් සංගම් තියෙනවා. ලංකාවේ තියෙන පරණම බිලියඩ් සංගමයේ තියෙන කොළඹ තරුණ බෞද්ධ සංගමය. මේ පිටිපස්සේ බිල්ඩින් එකේ තියෙනවා අපේ බිලියඩ් රූම් එක. මේ වතාවේදී ලංකාවේ ජාතික සූර්යාව බිලියඩ් වලින් ජාතික සූර්යාව බිහි කළේ කොළඹ තරුණ බෞද්ධ සංගමය. 19 වෙනි වතාව. මේ පළවෙනි වතාවට නෙමෙයි. පළවෙනි වතාවට නෙමෙයි. 19 වෙනි වතාවට ලංකාවේ ජාතික සූර්යාව බිලියඩ් වලින් බිහි කළේ කොළඹ තරුණ බෞද්ධ සංගමය. ඉතින් ආයෙ බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ ශාරීරික සුවසාවය. ඒව අරමුණු කරගෙන ඒක හොඳ උදාහරණයක් මේ කොළඹ තරුණ බෞද්ධ සංගමේ හැදුවේ මොකටද කියන එක. හැදුවේ ඒ වගේ දේවල්. ඉතින් ආයෙ බලාපොරොත්තු වෙනවා අපි දැන් සම්පූර්ණයෙන් මේක රිවයිව් කරලා තියෙනවා. එන අවුරුද්දේ ඒෂියන් චැම්පියන්ෂිප් එක හෝස්ට් කරනවා කොළඹ IMBA එක. බිලියඩ් ඇසෝසියේෂන්. එන අවුරුද්දේ. අපි වර්ල්ඩ් ක්ලාස් බිලියඩ් රූම් එකක් හදනවා මෙතන. ඒ වගේම මෙතනින් එක බිලියඩ් ටේබල් එකක් ෆ්‍රී වෙනවා. අපි ඒක කතරගම සෙරෙන්ඩිටි එකට මාරු කරනවා එතන බිලියඩ් රූම් එකක් හැටියට. ඉතින් ඒ වගේ
අපි මේ පිළිබඳව අපි උත්සාහ කරනවා කොළඹ තරුණ බෞද්ධ සංගමේ හැදුවේ මොකටද කියන එක තේරුම් අරගෙන ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න. ඉතින් මම ඔබ සියලු දෙනාට නැවතත් ආරාධනා කරනවා තම තමුන්ගේ තරුණ බෞද්ධ සංගම් හැදුවේ මොකටද කියලා හිතලා බලන්න. ඒක කරමු. ඒක කරන්න අවශ්‍ය අඩිතාලම දාන්න. ඒකට අපිට මේකට කාටවත් දොස් කියන්න හේතුවක් නැහැ. දැන් මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. මොකද සර් ඩී.බී. ජයතිලක වගේ අය ඒ කාලෙත් කළේ මේකම තමයි. අපි කරන්නේ මේ ඉතිහාසය නැවත ඉදිරිපත් කරන එක. ඉතිහාසයේ රංගපෑම නැවතත් රංග දක්වන්න උත්සාහ කරන එක තමයි සිලෝන් නැෂනල් කොංග්‍රස් එක හැදුවා වගේ අපි හදනවා මහජන කොංග්‍රසෙ. අපි ආරාධනා කරනවා සියලු ජාතික නායකයින්ට ප්‍රාදේශීය නායකයන්ට මේකත් එක්ක එකහුව වෙන්න කියලා. මේකත් එක්ක එකහුව වෙලා රටට අවශ්‍ය හරි අඩිතාලම දාලා බෞද්ධ ධර්මය පදනම් කරගෙන වැටිලා ඉඳලා නැගිටපු රට කියලා ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව ඉස්සරහා හරියට තිබිය යුතු තැනින් තියන්න තමයි අපි උත්සාහ ගන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔබ සියලු දෙනාම මේකට අපිට උදව් කරයි කියලා. ඒ වගේම අවසාන වශයෙන් සාම්ප්‍රදායික විදියට මේ ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. මොකද අපේ ආන්දරනේ අවුරුදු 100කට වැඩිය අපි ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි කිව්වා. හැබැයි හම්බ වෙච්ච සරණක් නෑ ඇත්තටම. වෙච්ච දෙයක්වත් නෑ. ඉතින් ඒක හින්දා මම ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකාවට තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.